ආදරය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මුල් කාලයේදී හැමදේම හරිම ලස්සනයි. හරිම සතුටුයි. හැබැයි කාලයත් එක්ක ඒ ආදරය ඇතුළට පුංචි පුංචි රණ්ඩු, අවිශ්වාසය සහ නොසලකා හැරීම් එකතු වෙන්න පටන් ගන්නවා. ගොඩක් අය හිතන්නේ රණ්ඩු වෙන එක ආදරේ අඩුවීමක් කියලා. හැබැයි ඇත්තම දේ රණ්ඩු නොවී ඉන්න එක නෙවෙයි. වැදගත් රණ්ඩුවක් වුණාම ඒක විසඳගන්න විදිහයි. ඇයි අපිට බැරි එකිනෙකාට රිදවන්නේ නැතුව ගරු කරමින් මේ ලස්සන ගමන යන්න? අද ටානිවිෂන් තුලින් අපි කතා කරන්නේ ඔබේ සම්බන්ධතාවය කාලයත් එක්ක පරණ නොවි තව තවත් ශක්තිමත් කරගන්න උදව් වෙන ඊටාම වැදගත් කරුණු 5ක් ගැන. මේ වීඩියෝ එක අවසානය වෙනකම් බැලුවොත් අදම ඔබේ සහකරු හෝ සහකාරිය එක්ක තියෙන ප්‍රශ්නවලට අලුත් විදිහකට විසඳුම් හොයාගන්න ඔබට පුළුවන් වෙයි. පළවෙනි කාරණය සවන් දීමේ කලාව. අපි හැමෝම කතා කරන්න හරිම දක්ෂයි. හැබැයි අනෙක් කෙනා කියන දෙයට සවන් දෙන්න අපි හරිම අදක්ෂයි. හිතන්න. ඔබ දෙන්න අතර රණ්ඩුවක් යන වෙලාවක ඔබ කරන්නේ මොකක්ද? බොහෝ වෙලාවට අනෙක් කෙනා වැරදි කියලා ඔප්පු කරන්න අවශ්‍ය කරුණු ඔබ ඔබේ හිත ඇතුලේ ලෑස්ති කරගන්නවා. ඔහු හෝ ඇය වාක්‍යයක් කියලා ඉවර කරන්නත් කලින් ඔබ පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා. සැබෑ සවන් දීම කියන්නේ පිළිතුරක් දෙන්න බලාගෙන අහගෙන ඉන්න එක නෙවෙයි. ඔහුගේ හෝ ඇයගේ හදවත් වේදනාව තේරුම් ගන්න අහගෙන ඉන්න එක. රණ්ඩුවක් වෙලාවට කෑ ගහලා ඔබේ මතය පටවනවට වඩා ඒක මොහොතකින් නිශ්ශබ්ද වෙන්න ඔයාට මොකක්ද දැනෙන්නේ කියලා අහන්න. මතක තබා ගන්න. සමහර වෙලාවට මිනිසුන්ට අවශ්‍ය කරන්නේ විසඳුම් නෙවෙයි. Tamanව කවුරු හරි තේරුම් ගත්තා කියන හැඟීම විතරයි. දෙවන කාරණය මම සහ ඔයා වෙනුවට අපි. සම්බන්ධතාවයක් ඇතුලේ තියෙන්නේ තරඟයක් නෙවෙයි. හැබැයි අපි හුඟක් වෙලාවට කරන්නේ මම නිවැරදි ඔයා වැරදි කියලා ඔප්පු කරලා යුද්ධයක් දිනන්න හදන එකයි. ඔබ ඒ යුද්ධය දින්නත් ඔබේ සහකරු පරාජය වුණොත් අවසානයේ පරදින්නේ ඔබ දෙන්නාගේ ආදරයයි. ඕනෑම ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නයට එරෙහිව ඔබ දෙදෙනාම එක පැත්තක ඉන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ ඔබට ඉදිරියෙන් මිසක් ඔබ දෙදෙනා අතර නෙවෙයි. උදාහරණයක් විදිහට මුදල් ප්‍රශ්නයක් ආවොත් ඔයා නිසා තමයි මේක උනේ කියනවා වෙනුවට අපි දෙන්නා කොහොමද මේක විසඳගන්නේ කියලා හිතන්න. මම කියන තැනින් මිදලා අපි කියන තැනට එන දවසට ඔබේ සම්බන්ධතාවයේ තියෙන ලොකුම ප්‍රශ්න පවා ඉතාම සරලව විසඳගන්න ඔබට පුළුවන් වෙයි. තුන්වෙනි කාරණය පෞද්ගලිකත්වයට සහ නිදහසට ගරු කිරීම. ආදරය කළා කියලා ඔබේ සහකරුගේ මුළු ලෝකයම ඔබ වෙන්න අවශ්‍ය නැහැ. හැමෝටම තමන්ගේම කියලා ලෝකයක් තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේම වූ විනෝදාංශ, මිතුරන් සහ නිදහස අවශ්‍යයි. සමහර වෙලාවට අපි ආදරයේ වැඩිකමට අනෙක් කෙනාව පාලනය කරන්න නැත්නම් කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. කොහෙද ගියේ කා එක්කද කතා කළේ කියලා නිතරම ප්‍රශ්න කිරීමෙන් වෙන්නේ බැඳීම හුස්ම හිරවෙන වැටක් බවට පත්වෙන එකයි. සැබෑ ආදරය කියන්නේ අනෙක් කෙනාගේ පියාපත් කපන එක නෙවෙයි. ඔවුන්ට පියාඹන්න උදව් කරන එකයි. ඔවුන්ට තනිව ඉන්න අවශ්‍ය වෙලාවට ඒ නිදහස දෙන්න. ඔවුන් කැමති දේවල් කරන්න ඉඩ දෙන්න. ඔබ දෙන්නා පුද්ගලයන් දෙදෙනෙක් විදිහට සතුටින් සහ නිදහසේ ඉන්නවා නම් විතරයි එකට ඉන්න වෙලාවටත් ඒ සතුට රැඳෙන්නේ. හතරවෙනි කාරණය පුංචි දේවල් අගය කිරීම. අපි හුඟක් වෙලාවට අනෙක් කෙනා කරන වැරදි දකින්න හරිම දක්ෂයි. හැබැයි ඔවුන් අප වෙනුවෙන් කරන පුංචි කැපකිරීම් අගය කරන්න අමතක කරනවා. සම්බන්ධතාවයක් පරණ වෙද්දී අපි හිතනවා එයා මං වෙනුවෙන් මේව කරන එක සාමාන්‍ය දෙයක් කියලා. නැහැ. කිසිම දෙයක් සාමාන්‍ය නැහැ. දවස අවසානයේ අද ඔයා හදපු කෑම එක හරිම රසයි. ඔයා මං ගැන හොයලා බලන එකට ස්තුතියි. වැනි පුංචි වචනයකින් ඔබේ සහකරුට දැනෙන සතුට මිල කරන්න බෑ. අගය කිරීම කියන්නේ ආදරය නැමැති පැලයට වක් කරන දිය පොදක් වගේ. ඔබ කොතරම් කාර්යබහුල වුණත් එකිනෙකාට දක්වන සැලකිල්ල සහ ගෞරවය කවදාවත් අඩු කරන්න එපා.
පස්වෙනි කාරණය විවෘත සංනිවේදනය. අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි විවෘතව කතා කිරීම. හුඟක් වෙලාවට සම්බන්ධතාවල ප්‍රශ්න ඇති වෙන්නේ මගේ හිතේ තියෙන දේ එයාට තේරෙන්න ඕනේ කියලා අපි හිතන නිසායි. හැබැයි මතක තබා ගන්න ඔබේ සහකරුට ඔබේ හිත කියවන්න බෑ. ඔබට යම් දෙයකින් රිදුනා නම් හෝ යම් දෙයක් ගැන බයක් දැනෙනවා නම් ඒක හිත ඇතුලේ හිර කරගෙන ඉන්නේ නැතුව නිදහසේ කතා කරන්න. මට මෙහෙම දැනෙනවා කියලා විවෘතව කියන්න. සැකය හෝ බය හිතේ තියාගෙන ඉන්න එක හරියට විස පිරුණු බෝම්බයක් වගේ. ඒක ඕනෑම වෙලාවක පුපුරන්න පුළුවන්. ඒ නිසා හැමදේම විවෘතව අවංකව කතා කරන පරිසරයක් ඔබ දෙන්න අතර ගොඩනගා ගන්න. එතකොට කිසිම තුන්වන පාර්ශවයකට හෝ වැරදි වැටහීමකට ඔබ දෙන්න අතරට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න මේ ලෝකයේ කිසිම මිනිසෙක් පරිපූර්ණ නැහැ. අපිට හම්බ වෙන්නේ වැරදි කරන අඩුපාඩු තියෙන මිනිස්සු. හැබැයි මේ අඩුපාඩු එක්කම ආදරයෙන් සහ ඉවසීමෙන් එකිනෙකාට ගරු කරන බැඳීම් විතරයි ලෝකයේ සාර්ථක වෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔබේ ජීවිතයට හෝ ඔබේ සම්බන්ධතාවයට යම් අරුතක් එකතු කළා කියලා හිතනවා නම් ලයික් කරන්න. ඔබේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.